ඕනම සුදුමනික අය කර වැරදි අර අතර කඩේ කරන්න ඕනේ. අද අපි යන්න හදන්නේ මුන්නැශ්වරන් දේවාලයටයි මාරවිල කුරුසපල්ලියටයි. ඉතින් උදෙන්ම ලෑස්ති වෙලා මේ අපි යන ගම. ආව ටිකක් සැර වුණාට පාර දෙපැත්ත ඇත්තටම නිස්කලංකයි. අපි ගියපු ගමන්ම කරේ දේවාලය ළඟම තියෙනවනේ පන්සල. පන්සලට ගිහිල්ලා ඉස්සෙල්ලාම මල් පහන් පූජා කරපු එක. ඉතින් ටිකක් ගව්ව සැර නිසා සුදු මැණිකෙව ස්ටෝල් එකේ දාගෙන මේ විදිහට තමයි අපි ලෑස්ති වුණේ මල් පහන් පූජා කරන්න. අවසර නිසා යා වඩාගෙන ඉන්නත් බෑනේ. ස්ටෝල් එකේ නම් ඉන්න කැමති නෑ ඇත්තටම. මූණ ටිකක් පෙරි කරගෙන අඬන්න ඔන්න මෙන්න හිටියේ. ඊට පස්සේ ඉතින් අපි මල් පහන් පූජා කරලා දේවාලයට යන්න පිටත් වුණා. ඊට කලින් පොඩි ෆොටෝ දෙක තුනක් ගහගත්ත ෂේප් එකේ අඬන්න ඔන්න මෙන්න හිටපු නිසා වැඩි කරදර කරන්න ගියේ නෑ යාට. මම යන්නේ අවුරුදු 4කට පස්සේ. ඒ කියන්නේ රටේ ඉඳලා ආවට පස්සේ මම යන ෆස්ට් ටයිම්. ඇත්තටම මම මේ ප්‍රතිමාවට මාරම ආසයි. මේ ප්‍රතිමාව හදපු මුල් කාලේ මම සමනින් පොඩි මට මතක විදිහට මේ අපිට මෙහෙම ඇතුළට යන්න පුළුවන්. මේ නාගදරනේ ඇතුළෙන් පඩිපෙලක් තියෙනවා. ඇවිදගෙන ගිහින් බුදුහාමුදුරුවන්ගේ පිළිම ළඟටම ගිහිල්ලා මල්පව පූජා කරන්න පුළුවන්. ඉතින් මට ඒකත් මතක් වුණා. එතනට ගියපු වෙලාවේ පොඩි කාලේ කොච්චර සුන්දරද කියලා. ඔන්න ඉතින් අපි කාලිමෑණියන්ගේ දේවාලයට ආවා. අද නම් වැඩි සෙනග නැහැ. සාමාන්‍යයෙන් දේවාලේ ගොඩක් වෙලාවට සෙනග ඉන්නවා. සුදු මැණිකත් ඉතින් කොහෙ ගියත් ආච්චම්මගේ අතට වෙලා තමයි ඉන්නේ. ගොඩක් සෙනගක් හිටපු නැති නිසා අපිට නිදහසේ වඳින්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ගියා අනිත් දේවාලෙට. ඒ දේවාලේ සාමාන්‍යයෙන් බබාලව මාස 3න් දේවාලේ වඩනවා කියන්නේ. ඒ වගේ බබාලව ඇතුළට අරගෙන මේ වගේ කාලිමෑණියන්ගේ ප්‍රතිමාව ඉස්සරහා තියලා ආශිර්වාද කරනවා. ඉතින් පූජකතුමා දුවවත් ඇතුළට අරගෙන කාලිමෑණියන්ගේ ප්‍රතිමාව ඉස්සරහා තියලා ආශිර්වාද කරා. මෙතන ඇත්තටම ලොකුවට වීඩියෝ එක කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ මෙතන. එතකොට දේවාලය ඇතුලේ ලස්සන පිළිම අඹලා මේ තියෙනවා. ගොඩක් තියෙනවා පිළිම. මම හිතන්නේ ওই දේවාලේ වටයක්ම යන්න තියෙනවා. ඒ වටේටම ලස්සනට පිළිම අඹලා තියෙනවා. මේ සුදු මැණිකත් ඉතින් තාත්තිගේ අතට වෙලා වටපිට බල බල ඉන්නවා. යාට තේරුන්නේ නැති වුණත් මං හිතන්නේ එයා ඇත්තටම එහෙනම කාම් වුණා එතනට ගියාම. ඇත්තටම අපිට උනත් මාරම නිදහසක් දැනුණා මෙතනට ගියාම. මේ මං දන්න තරමින් ඇත්තටම මේක බහුආගමික ස්ථානයක්. මොකද මේක හින්දු දේවාලයක් වුණත් බෞද්ධ, කතෝලික, හින්දු හැමෝම එන දේවාලයක්. මොකද තමන්ගේ විශ්වාසය මත තමයි හැමදේම රැඳිලා තියෙන්නේ. දේවාලේ වැඩ ටික ඉවරුණාට පස්සේ අපි එන ගමන් යන්න තීරණය කරගෙන හිටියේ මාරවිල කුරුසපල්ලියට. හැබැයි අපිට එන ගමන් කුරුසපල්ලියට යන්න බැරි වුණා. කුරුසපල්ලිය පාස් කරගෙන ආයෙ ගෙදර ඇවිල්ලා තමයි යන්න ඕනේ. මොකද සුදු මැණිකගේ පුංචි ස්කූල් ගිහින් ඇවිල්ලා කෝල් කරනවා ආයෙ ගෙදර ඇවිල්ලා එයාවත් අරගෙන කුරුසපල්ලිය යන්න කියලා. ඉතින් ආයෙත් ඇවිල්ලා පුංචවත් අරගෙන සීතාත්තවත් අරගෙන තමයි කුරුසපල්ලිය යන පිටත් උනේ. ඉතින් පල්ලියට යන අතරමඟ පුංචත් එක්ක කාර් එකේ හොඳටම සෙල්ලම. එයාටත් පුංචා ඉන්නවනම් වෙන කවුරුත්ම ඕනේ නැහැ. ආච්චි අම්මගේ අතට වෙලා පුංචා කියන එකට hina වෙවි ඔහොම තමයි ගියේ. මම දුවහම්ෙන් ඉද්දි කුරුසපල්ලියට ඇවිල්ලා බාර වුණා. මට නිරෝගීමත් බුද්ධිමත් ලස්සන පොඩි චූටි දුවෙක් හම්බෙන්න කියලා. ඉතින් ඒ වගේම මට මගේ දුවව ලැබුණා. ඉතින් එදා මම බාර වුණා. එහෙම ලැබුණාට පස්සේ මම ඇවිල්ලා මේ වැල්ලේ දන ගහගෙන දුවවත් අරගෙන ඔබ වහන්සේ ළඟට එනවා කියලා. ඉතින් ඒ බාරේ තමයි මම ඔප්පු කරන්නේ මේ. මෙහෙම දන ගහගෙන යනකොට ඔරසන් කිය තමයිලු යන්න ඕනේ. ඇත්තටම මම දන්නේ මම බෞද්ධ නිසා ඔරසන් කිය යන්න ඕනේ කියලා. ඉතින් මම මගේ හිතින් උන බාරේ ඔප්පු කරනවා කියලා හිතාගෙන තමයි මේ විදිහට දන ගහගෙන ජේසුස් වහන්සේ ළඟට ගියේ. ඉතින් මාරවිල පල්ලිය කියන්නේ ගොඩාක් හාස්කම් තියෙන තැනක්. ඉතින් ඒ හාස්කම් නිසා තමයි අපි ප්‍රාර්ථනා කරන දේවල් ඒ විදිහට ඉෂ්ට වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මම මගේ බාරය ඔප්පු කරේ. ඒ වගේම මම බාරය ඔප්පු කරන්න ගියේ දුව ඉපදුන අලුත නෙමෙයි. දුවට මෙතනදී මාස 6යි. හස්බන්ඩ් රටේ ඉඳලා ආවට පස්සේ තමයි හස්බන්ඩ් එක්කම ගිහිල්ලා
බාරේ ඔප්පු කරේ. කොහේ ගියත් ඉතින් ආච්චම්මගේ අතට පයින්න තමයි බලාගෙන ඉන්නේ. පේනවනේ. දුව ඉපදුන වෙලාවේ මං හිතාගත්තා බාරේ ඔප්පු කරන්න යන වෙලාවේදී දුවගේ උසට හරියන ඉටිපන්දමක් අරගෙන පත්තු කරනවා කියලා. පේනවනේ ඉතින් එයාටත් ඉටිපන්දම ඕන වෙලා. ඊට පස්සේ අපි දුවගේ උසට හරියන ඉටිපන්දමයි අනිත් අයටයි ඉටිපන්දම් ටික අරගෙන ගියා ඉටිපන්දම් පත්තු කරන තැනට. ආච්චම්මගේ අතේ සුදු මැණිකේ ඉන්නකම් අපි ඒ වැඩ ටික කරගත්තා. එයා ඉතින් ආච්චම්මගේ අතට වෙලා වටපිට බල ඉන්නවා. එයාටත් මහන්සි ඇති. මොකද අද උදේ ඉඳලම එයා මුන්නැස්සරන් දේවාලයට ගියා. ඊට පස්සේ ආයෙ ගෙදර ගිහිල්ලානේ අපිට අහපව් වෙන්න උනේ පුංචි වයසේ තාත්තව අරගෙන. ඉතින් ඒ නිසා එයාටත් පොඩ්ඩක් මහන්සි. ඒ වුණාත් ඉතින් අඬන්නේ කරදර කරන්නේ නැතුව හිටියා. ඉතින් මේ වගේ හස්කම් තියෙන තැනකට ගියාම අපේ හිතවල තියෙන හැම කරදරයක්ම හැම ප්‍රශ්නයක්ම ඉබේම නැති වෙලා යනවා වගේ දැනෙනවා. දුක් කරදර නැති වෙලා යනවා වගේම අපේ හිත පවා ශක්තිමත් වෙනවා. ඉතින් අපි ඕනම දෙයක් විශ්වාසයකින් අදහනවා නම් ඒ දේවල් වල බලය පිහිට ආරක්ෂාව අපිට ලැබෙනවා. ඉතින් විශ්වාසයේ තියෙන තැන අඳුරේදී පවා අපිට ආලෝකයක් ලැබෙනවා. මේ ඉන්නේ අපේ සුදුමැණිකගේ පුංචා. මෙයා නිසා තමයි පල්ලිය පාස් කරගෙන ගෙදර ඇවිත් ආයෙත් යන්න උනේ. පේනවනේ පොඩිකමට හිටියට පුංචා කරන වැඩ එක වැඩේ දෙක කරා අපිට. ඉතින් පල්ලියෙන් පිටත් වෙලා අපි ගියේ දේව මාතාවගේ ප්‍රතිමාව ළඟට. මාරුවිල පල්ලිය යන අය දන්නවනේ මුහුද අයිනෙම තියෙන දේව මාතාවගේ ප්‍රතිමාව හරිම ලස්සනයි. ඉතින් එතනට ගිහිල්ලා දේව මාතාවටත් වැඳලා ආශිර්වාද අරගෙන මුහුද ළඟටත් පොඩ්ඩක් ගිහිල්ලා අපි එන්න පිටත් වුණා. ඉතින් ඔයාලටත් දේව මාතාවගේත් ජේසුස් වහන්සේගේත් පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ළඟදිම දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු.